guys, welcome to Kaushis YouTube channel. හොස්ටල් එකේ හදපු ස්පෙෂල් කෑම වීඩියෝ එකක් තමයි මම මේ vlog එකෙන් ඔයාලට ගෙන තියන්නේ. වීකෙන්ඩ් එකේ ලෙක්චර්ස් නැති නිසා අපි අද තීරණය කරා වෙනස් විදිහේ කෑම එකක් හදනවා කියලා. ඉතින් අපිට හොස්ටල් එකේ තියෙන අඩුම කුඩුම ටික දාලා අපි හදන්න යන්නේ රයිස් එකක්. ඉතින් රයිස් එක නිකන් කන්නත් බෑනේ. ඒ නිසා අපි අද හදනවා සෝයා එකක්. ඔයාලට පේනවා මුලින්ම බිත්තරේ බැදලා ඒක වෙනම තියාගෙන කුණිස්ස ටිකක් බැදලා අපි ඒකත් වෙනම තියාගෙන ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන සුදු ලූණු රම්පේ කරපිංචා ඒ වගේම රටලූණු ලීක්ස් කැරට් වගේ අපි ගාව තියෙන හැමදේම දාලා තමයි අපි මේ රයිස් එක හදන්න යන්නේ. එළවලු ටික වෙලාවක් තෙලෙන් තැම්බෙන්න තියලා අපි ඊළඟට රයිස් එකේ රස වැඩි කරගන්න no chicken cube කෑල්ලක් එකතු කරනවා. ඉතින් මේ වගේ රසකාරක කෑම වලට දාන්න හොඳ නෑ තමයි. ඒ වුණාට ඉතින් රස ටිකක් වැඩි කරගන්න අපි නම් මෙහෙම දෙයක් එකතු කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් රස අනුව ලුණු ගම්මිරිස් ඒ වගේම රයිස් එකේ පාට චුට්ටක් ගන්න ඕන නිසා කහ චුට්ටක් ඒ වගේම සැරට කන කෙනෙක් නම් මිරිස් කෑලි ටිකකුත් එකතු කරගන්න පුළුවන්. මුළු සතියේම ලෙක්චර්ස් ගිහිල්ලා ඉතින් සෙනසුරාදා ඉරිදා දවසක් කියන්නේ අපේ ඔක්කොම වැඩ කරගන්න තියෙන දවසක්. ඉතින් ඒ දවසට රස කෑම එකකුත් හදාගෙන කනවා කියන එක තරම් සුන්දර දෙයක් තවත් නැහැ. ටෙම්පරාදු කරගත්ත එළවලු ටිකත් අපි දැන් බත් එකට එකතු කරලා ඒක කලවම් කරගෙන පැත්තකින් තියාගෙන දැන් හදන්න යන්නේ අපේ සෝයා එක. ඉතින් සෝයා එකටත් අපි මුලින්ම 3-5 මිරිස් ටික දාලා තෙලේ පොඩ්ඩක් කලවම් කරලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා අවු මිරිස් සුදු ලූණු රට ලූණු ටිකක් දාලා වතුරක් දාලා ටික වෙලාවක් තැම්බෙන්න තියෙනවා. මං ආයෙත් මේ වගේ හොස්ටල් කෑම vlog එකක් අරන් එන්නම්. අනිවාර්යෙන් subscribe කරන්න. මං ගිහින් එන්නම් යාළුවනේ. bye.